සුබදවසක් ඉතින් හැමදෙනාටම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඇක්ටිව් ටෙල්ක YouTube channel එකට. ඉතින් අද කතා කරන්න හදන්නේ අපි පහුගිය ටිකේ නවත්තපු වීඩියෝ එපිසෝඩ් එකේ ඉතුරු ටික. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද Adobe Photoshop download කරගන්නේ සහ Adobe Photoshop install කරගන්නේ. ඒ වගේම Adobe Photoshop මේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා අපි Adobe Creative Cloud එකෙන් පාවිච්චි කරන්න බෑ track files. ඒකින්ද ඒවා මගේ අරගෙන කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අදත් බලමු Adobe Photoshop ඔයගොල්ලෝගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පාවිච්චි කරන්න කලින් අපි කරන්න ඕනේ දේවල් මොනවද කියලා. ඉතින් වැඩි කතාවක් නැතුව අද අපි යමු වීඩියෝ එකට. මේ ඔයගොල්ලෝගේ YouTube channel එක Active Application. Adobe Photoshop එක ඕපන් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. ඉතින් Adobe Photoshop අපි පාවිච්චි කරන කලින් පොඩි settings ටිකක් හදා ගන්න තියෙනවා. ඒ settings එක තමයි ඔයගොල්ලෝ එන්න edit වලට ඇවිල්ලා පහළට එද්දී preferences කියලා අපිට setting එකක් තියෙනවා. එතනින් ගිහිල්ලා දැනට ඔයා මෙතන general කියන එකට එන්න. මෙතනට ආවට පස්සේ අපිට ගොඩක් settings බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මම ගොඩක්ම වෙනස් කරන්න යන්නේ නැහැ. අපිට අවශ්‍යම ටික විතරක් අපි මෙතනදී වෙනස් කරගමු. හරි. පළවෙනි එක තියෙන්නේ interface එක. ඉන්ටර්ෆේස් එක තියෙද්දී ඔයගොල්ලන්ට පෙළක් කට්ටියට ඩාර්ක් මෝඩ් එකට කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිට් මෝඩ් එකට කැමති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තිබ්බොත් මේ වගේ තීම් එකක් ඇවිල්ලා තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඩාර්ක් වලට මාරු වෙන්න. ඉතින් මම නම් ගොඩක් පාවිච්චි කරන්න කැමති ඩාර්ක් මෝඩ් එකේ හින්දා මම පාවිච්චි කරන්නේ ඩාර්ක් මෝඩ් එකේ. හරි. ඊට පස්සේ අපිට පල්ලෙහාට එද්දි තව කතා කරන්න තියෙන්නේ හරි. මෙන්න මෙතන. ෆයිල් හැන්ඩ්ලින්. මෙතනදී අපිට ගොඩක් විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ අපේ ෆයිල් එක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ආර්ට් වර්ක් එකක් නිර්මාණය කරගෙන යද්දී මේක ඔටෝ ෆයිල් එක සේව් වෙන්න හදන්න පුළුවන්. ඒ කියන්නේ බැරි වෙලාවක් හරි අපි වැඩ කර කර ඉද්දි කරන්ට් එක ගියොත් එහෙමත් නැත්නම් මැෂින් එක ක්‍රෑෂ් වෙලා ක්ලෝස් වෙලා ගියොත් ඒ සේව් වෙන ඔප්ෂන් එක අපිට මෙතනින් හදන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ෆයිල් එක සේව් වෙන්න ඕනේ කොච්චර වෙලාවකින්ද කියලා ඔයගොල්ලන්ට දෙන්න. සාමාන්‍ය විනාඩි 5 10 වගේ ටයිම්ස් තමයි දෙන්නේ. මොකද ඔයා ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් නම් ඔයගොල්ලෝ ටිකක් ස්පීඩ් ඩිසයින් කරනවා නම් ඕගොල්ලොන්ට විනාඩි 15ක් කියන්නේ විනාඩි 15ක් ඇතුළත ඕගොල්ලෝ කරන නිර්මාණය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ නිර්මාණය ගොඩක් වේගයෙන් කරන නිසා විනාඩි 15ක් ඇතුළත ස්ටෙප් ගොඩක් ඕගොල්ලෝ කම්ප්ලීට් කරන නිසා අපිට විනාඩි 15ක් ඇතුළත සේව් වෙන. අපි හිතමු දැන් විනාඩි 15ක් දීලා තියෙද්දි විනාඩි 15 සේව් වෙච්ච ගමන් අපි විනාඩි 15ක් යනකම් නැවත සේව් වෙන්නේ නැහැනේ. හරි. එතකොට විනාඩි 15 අපි කියමු විනාඩි 14ක් වගේ යද්දි ඕගොල්ලෝ ගොඩාක් දේවල් කරලා තියෙනවා ආර්ට් එකේ. එකපාරට මැෂින් එක ක්ලෝස් වෙලා යනවා. එතකොට වැඩ කරන්නේ අර විනාඩි 15කට කලින් සේව් වෙච්ච රීසන්ට් ෆයිල් එක. ඒක නිසා විනාඩි 10ක් 5ක් වගේ අතර දාන්න. එතකොට විනාඩි 5න් 10ක් ඇතුළත මේ ඕගොල්ලෝගේ ආර්ට් වර්ක් එක සේව් වෙන්න පටන් ගන්නවා. හරි. ඉතින් බලමු තුන්වෙනියට කතා කරන්න තියෙන්නේ මොකද්ද කියලා. තුන්වෙනියට කතා කරන්න තියෙන්නේ performance. ඉතින් මේ performance කියන එක ගත්තට පස්සේ ගොඩක් කට්ටිය කරන්නේ මෙතන memory usage එක මෙන්න මෙතනින් අල්ලලා ඔයගොල්ලෝ උපරිම මේ විදිහට වැඩි කරනවා. හරි. මෙතනින් මොකද්ද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනින් වෙන්නේ ඔයගොල්ලෝගේ Photoshop එකට use කරන memory එහෙම නැත්නම් RAM capacity එක තමයි අපිට මෙතනින් select කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ මෙතනදී RAM එක මෙන්න මේ එක ඔයගොල්ලෝ මේ විදිහට full ඇද්දොත් එහෙම ඔයගොල්ලෝගේ Photoshop එකට මේ RAM එක full use කරනවා. එතකොට ඔයගොල්ලෝගේ PC එකේ desktop එකේ run වෙන ඒවා හැමද නැත්තම් program file run වෙන්න අවශ්‍ය speed එක. ඒ කියන්නේ RAM එක මදි වෙනවා. එතකොට ඔයගොල්ලෝගේ PC එක ගොඩක් struck වෙන්න බලනවා. ඒක නිසා මම ඔයගොල්ලෝට කියන්නේ හැම වෙලාවෙම මේක 50-50 වගේ මෙන්න මෙතනින් බලන්න. එතන 50-50 වගේ තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒකයි මම ඔයගොල්ලෝට කලින් රෙකමන්ඩ් කරේ 8GB වත් අඩුම RAM එකක් තියාගන්න කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝට graphic card එකක් තියෙනවා නම් ඔයගොල්ලෝට පුළුවන් මෙන්න මෙතන ටික් එක දාලා තියන්න. එතකොට ඔයගොල්ලෝගේ rendering වෙන දේවල්
පාවිච්චි වෙන්නේ මෙන්න මෙතන තියෙන ග්‍රැෆික් ප්‍රොසෙසර් එක හරහා. ඒක නිසා ඔයගොල්ලෝගේ PC එක ගොඩක් ස්ට්‍රක් වෙන්න තියෙන ඉඩකට ගොඩක් අඩු වෙනවා. ඊළඟට වැදගත්ම කොටස තමයි මේ history status කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝට යම් කිසි දෙයක් වැරදුනොත් ඔයගොල්ලෝට undo කරන්න වෙනවා. ඉතින් undo කරන්න පුළුවන් වාර ප්‍රමාණය තමයි වෙන්න මෙතනින් ඔයගොල්ලොන්ට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ undo කරන්න 75ක් වගේ වාර ඔයගොල්ලෝට මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. මේක වැඩි කරොත් එහෙම ඔයගොල්ලොන්ට ගොඩක් ප්‍රමාණයක් undo කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න cache memory ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ෆයිල් එකේ තියෙන recent ෆයිල් එක ගොඩක් මර හිටිනවා එතකොට. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙන්න මේ scratch disk කියන ෆයිල් එක. ඉතින් කොයිම වෙලාවකවත් Adobe Photoshop පාවිච්චි කරන ඔයා මේක program ෆයිල් එක. එහෙම නැත්නම් C hard drive එකේදී මේ ටික් එක දාලා තියන්න එපා. ඒකට වෙන්න හේතුව තමයි ඔයගොල්ලෝ ආර්ට්වර්ක් එකක් කරද්දී සාමාන්‍ය C hard drive එකේ තියෙන්නේ මොනවද Windows ෆයිල් ටික. ඒතකොට මේකට සාමාන්‍ය ලොකු ඉඩ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඉඩ ප්‍රමාණයක් අරගෙන තියෙද්දි ඕගොල්ලෝගේ recent files එහෙම නැත්නම් cache file create වෙනවා. එතකොට ගොඩක් ඉඩ ප්‍රමාණයක් C hard එකේ පිරෙන්න ගන්නවා. පළක්ලට ඕගොල්ලොන්ට ප්‍රශ්න ඇවිල්ලා ඇති එකපාරට errors එනවා. ඕගොල්ලොන්ට කිසිම object එකක් move කරන්නත් බැහැ. undo කරන්නත් බැහැ. මොකුත්ම බැරුව කිර වෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ cache state disk full කියන error එක එනවා. ඒතර ඔයගොල්ලෝට කරන්න තියෙන්නේ මෙන්න මේ මම ආපු විදිහට ඇවිල්ලා settings වලට ඇවිල්ලා ඔයගොල්ලෝගේ C hard එකේ මේ ටික් එක තිබ්බොත් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝට තියෙන මේ ටික් එක මෙතනින් අයින් කරලා හොඳ ඉඩ තියෙන partition එකකට දාලා ඕකේ කරන්න. ඔන්න ඕක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ අපි ආර්ට්වර්ක් කරද්දී. මොකද ඉඩ ප්‍රශ්නේ අපේ PC එකට එන. ඊළඟට කතා කරන්න තියෙන ගොඩක්ම දේ තමයි මෙන්න මෙතන type කියන එක. මෙතන මේ type කියන එකේදී ඔයගොල්ලොන්ට මෙන්න මෙතන ටික් එක දාලා තිබ්බොත් සිංහල type කරද්දී ඔයගොල්ලොන්ට dot එක වදින්නේ නැහැ. dot එක කමාව වගේ දේවල් වදින්නේ නැතිව යනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ටික් එක අයින් කරලා dot එක කමාව පාවිච්චි කරන්න. හරි. ඔන්න ඔය ටික තමයි අපිට Adobe Photoshop install කරගත්තු ගමන් නිර්මාණයක් කරන්න කලින් අපිට කරගන්න තියෙන වැදගත්ම settings ටික. ඒ කියන්නේ අපි හරියට කරගන්න ඕන දේවල් ටික තමයි ඔන්න ඔය ටික. ඕකේ කරාට පස්සේ අපි බලමු ඊළඟ වීඩියෝ එකේ කොහොමද අලුත් page එකක් හදන්නේ සහ ප්‍රධාන tools වර්ග මොනවද කියලා. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්. මම ගිහිල්ලා එනවා. මම Active Telk දිනේෂ් කෑර සිල්කුමාර්.